Don't forget to subscribe, like, comment, and share. රසැලෙනට ඕන සුන්දර වනාන්තරයක පුංචිම පුංචි දඟකාරයෙක් වුණු මිකෝ ජීවත් වුණා. සෙල්ලක්කාර පුංචි වඳුරු පැටියෙක් වුණු මිකෝගේ හොඳම යාළුවා වුණේ කටකාර ඉරා පැංචේ. දවසක් මිකෝ ගංගෙවරේ සෙල්ලම් කරමින් සිටියේදී ගඟේ පාවෙන ගොඩබිමක් වගේ දෙයක් දකිනවා. ඉතින් මේ දඟකාරයා කුතුහලයෙන් වගේම උද්‍යෝගයෙන් මේ පාවෙන දූපත උඩට පනිනවා. නොහිතපු විදිහට මිකුත් එක්කම මේ පාවෙන ගොඩබිම ගඟ දිගේ පහළට ගලාගෙන යන්න වුණා. ගඟ පුංචි මිකුව අරගෙන යනවා දුටු එතනින් යමින් සිටි කැස්බෑහාමි මිකුවට පුංචි ගොඩබිමකට යන්න උදව් කළා. ඉතින් පුංචි දූපතෙන් ගොඩබිමට ගොඩ වුණු මිකුගේ ඇස්වලට රත්රන් පාටින් දිලිසෙන අඹ පිරුණු අඹ ගහක් දකින්නට ලැබුණා. ඒත් ඉතින් එක අඹ ගෙඩියක්වත් කඩා ගන්න නම් විදිහක් නැහැ. මොකද මේ අඹ ගහ ආරක්ෂා කරන්න හරිම භයානක කිඹුලෙක් හිටියා. ඒ කිඹුලා කාටවත්ම මේ රත්තරන් අඹ වලින් එකක්වත් කඩා ගන්න දෙන්නේ නැහැ. අඹ ගහේ එතිලා තිබුණු වැලක එල්ලලා අඹ ගහට නගින මිකෝ අඹ වලින් කිඹුලාට හොඳටම පහර දීලා එලවලා දානවා. කැස්බෑහාමි මේ පුංචි නිර්භීත වඳුරු පැටියා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. කැස්බෑහාමිට අඹ ගෙඩියක් දෙන්න අමතක නොකරපු පුංචි මිකෝ මල්ලක් පිරෙන්න රස අඹ කඩා ගත්තා. පාවෙන දූපත මිකුව නැවතත් ගෙදරට අරගෙන ගියා. පුංචි මිකෝ එයාගෙන ආව රන් අඹ හැමෝටම බෙදා දුන්නේ වනාන්තරයේ සත්තුටින් පුරවමින්. කොච්චර දඟකාරයෙක් වුණත් මේ නිර්භීත පුංචි වඳුරා ලෝභ නොවී තමන්ට ලැබුණු දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න නිසා හැමෝම එයාට ගොඩාක් ආදරේ කළා.